කළා හරි විශේෂයෙන්ම තෙල් මත පනවල තියෙන බදු ප්‍රමාණය අඩු කළා හරි ඒ සහනේ ජනතාවට දෙන බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්තටම තෙල් සඳහා තියෙන්නේ බද්දක් තමයි. හැබැයි බද්දේ අපේක්ෂාව මොකක්ද? තෙල් සංස්ථාව ණය තිබුණා බිලියන 884ක්. ඒ කියන්නේ කෝටි 88000ට වැඩි කෝටි 90000ක් කියලා හිතුවොත් අපි. තෙල් සංස්ථාවේ ණයබර කෝටි 90000යි. රාජ්‍ය පාලනය කරපු කණ්ඩායම් දීර්ඝ කාලයක් රට පාලනය කළා තෙල් සංස්ථාවේ ණය කෝටි 90000යි. ඒ මුළු කෝටි 90000ම භාණ්ඩාගාරේ බාරගත්තා අපි. දැන් තෙල් සංස්ථා සතයක් නැහැ. අපි මොකද කරලා තිබෙන්නේ? ඒ භාණ්ඩාගාරයේ බාරගත් කෝටි 90000 සාමාන්‍යයෙන් ගත්තොත් කෝටි 90000කට වාර්ෂික පොලිය කීයක් වේවිද? හිතන්නකෝ. හරිද? ඉතින් ඒකත් අප මොකද බිලියන 100ක් විතර වෙන වාර්ෂිකව ඒ කියන්නේ කෝටි 10000ක් විතර වෙන වාර්ෂික පොලිය විතරක්. එතකොට ඒක භාණ්ඩාගාරයට අපි මොකද කරේ? තෙල් වලට යම් බද්දක් පැනෙව්වා මේ ණය පියවා ගැනීම සඳහා. ඒක හොඳින් මම හිතන්නේ ඔය ගොඩක් මම දැක්කා එළිය තර්ක කරන අය තේරුම් ගන්න ඕන. කෝටි 90000ක ණය බරක් අරන් තිනවා. සාමාන්‍ය පොලිය හිතුවත් කෝටි 1000ක් විතර වෙනවා. ඒතර ඒක භාණ්ඩාගාර අතිරේක බරක්. ඒක අපි තෙල් වලට බද්දක් දාලා එකතු කරනවා. ඔබ හිතන්න කොච්චර කාලයක් ආවිත් දන්නේ. හැබැයි අපි දන්නවා ඒක හේතු කරන තෙල් වල මිල ඉහළ යාම තියෙනවා. දැන් අපි පහුගියදා තෙල් මිල ඉහළ දැම්මා. ඒ තෙල් මිල ඉහළ දාම හේතු දෙකක් තිබුණා. එකක් තමයි අපිට පරිහරණය අඩු කර ගැනීම ඕනකම තිබුණා. දෙක තෙල් මිල ඉහළ යාමක් එකපාර විශාල ප්‍රමාණයක ඉහළ යාම ආර්ථිකයට බලපාමක් ඇති වෙන ඒක සමනය කරගන්න ඕනකම තිබුණා. ඒ වගේ මාර්තු මාසයේ තෙල් මිල ඉහළ යාම සංස්ථාවට ලාභයක් තියෙනවා. සංස්ථාවට ලාභයක් තියෙනවා. මේ තෙල් මිල ඉහළ යාම. හැබැයි ඊළඟ අපි નિયમિત වැඩි කිරීමේ අපේ මිල ගැලැප්වීමේදී අපි මේ මාර්තු මාසයේ ලබාගත්තු ලාභයත් ගණනය කරනවා අපි. ඊට පස්සේ තෙල් ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වෙලා හෝ අඩු වෙලා නම් ඒකත් ගණනය කරනවා අපි. ඒ ගණනය කිරීම අනුව අපිට උත්තර දෙකක් ලැබෙන්න පුළුවන්. තෙල් මිල වැඩිවීම හෝ අඩුවීම. දෙකම ලැබෙන්න පුළුවන්. යථාර්ථය මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. දෙකම ලැබෙන්න පුළුවන්. ඒතර අපි බලනවා මේ මිල වැඩිවීම ඒ තෙල් හරහා ගොඩනැගෙන ආර්ථිකයට බලපෑමක් ඇති කරනවා නම් අපි බද්දේ යම් ප්‍රතිශතයක් අයින් කරනවා. ඒතර අපි මේ මාර්තු මාසයේ වැඩිවීමේ ලාභයයි බදු ප්‍රතිශතය අඩු කිරීමයි හරහා අපිට වැඩි කිරීම සිද්ධ වුණොත් ඒ වැඩි කිරීම අපිට අඩු කරගන්න පුළුවන්. ඒක තමයි අපි උපාය මාර්ගය උනේ.